Hey guys, come to Hobbiton. You're going to have the time of your life. අපි පුංචි කාලේ හරිය ලස්සන ෆැන්ටසි ලෝකවල ජීවත් වුණානේ. ඒ කියන්නේ හරියටම අපි ඉස්කෝලේ යන කාලේ 90 ගණන් වල අපි ස්පෙෂල්ම. ඉතින් අපි හැම නිවාඩු කාලෙකම හරියම ආසාවෙන් වෙනමම ලෝකෙක අපි ඉන්නේ. මොකද අපි හැමදාම ටීවී එකේ ගොඩක් වෙලාවට සිරසේ වගේ channel වල යන කාටුන් හරිය ආසාවෙන් බලනවා. ඒ වගේම ඒව ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් හරියට බැලුවොත් මේ කතාවල ඔක්කොම තියෙන ෆැන්ටසි ලෝක. අපි මේ ලෝකවල ඇත්ත ලෝකෙක ජීවත් වෙනවා වගේ ජීවත් වෙනවා. අදටත් FB හරි TikTok හරි ඉන්නකොට ඒ බලපු කාටුන්, ඒ බලපු ෆිල්ම් වල මොනවා හරිම දැක්කොත් ස්ක්‍රෝල් කරන එක නවත්තලා බලාගෙන ඉන්න තරමටම අපේ කාලෙට ආදරේ. ඉතින් අද ඇත්තටම හරියම ආසාවෙන් බලන් හිටපු හරිම ලස්සන දවසක්. ඒ කියන්නේ අපේ රියල් ලයිෆ් එකේ යන්න ලැබෙන එකම වාසනාවක් විදිහට තමයි මම හිතන්නේ. ඉතින් ආදරෙන් ඉල්ලනවා අද vlog එක ඔයගොල්ලෝ හැමෝම ආස කරන ආදරණීය vlog එකක් වෙයි කියලා. ඒ වගේමයි ඉතින් මම වැඩි කියන්න ඕනේ නැහැ. එහෙනම් හැමෝටම ආදරෙන් ඉල්ලනවා අද vlog එක බලන්න කියලා ආදරෙන් ඔයගලන්ට මම ඉල්ලනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද මේ කොහෙද ගියේ කියලා බලන්න. Welcome to the Hobbiton movie set. Start at 8:40. You just need to line up 5 to 10 minutes before the interval bus. Sure. It's just out the door to the left past the scaffolding and steps. Yeah. You see an 8:40 sign. You just want to line up underneath it. Yeah. Thank you very much. Good morning. मूवी सेट එකට යන්න ඉස්සෙල්ලා නගලන්නේ. ඉතින් අපේ මම හිතන්නේ එක ටුවර් එකකට 40ක් විතර කට්ටියට යන්න පුළුවන්. 40ක් විතර. ඉතින් අපි දැන් බස් එක ඇතුලේ ඉන්නේ. දැන් තව චුට්ටකින් බස් එක යන්න. මොකද 8:40ට තමයි අපේ ටුවර් එක පටන් ගන්නෙ. එහෙනම් අපි යන්න බලන්න. ඒ තැනට ගියාට We පස්සේ are off. Good morning, everybody, and welcome. Hope we are all excited to go and see Hobbiton movie set. Can I hear some noise? yeah. Wonderful. Glad to hear we're all awake this fine morning. Got the sun coming out as well. I'm Sebastian. I'll be your tour guide on our journey today. On my right in the driver's seat is Arnold. Everyone say hi, Arnold. Hi Arnold. He'll be driving us down. Now, before I continue, on your screen at the front here, we'll be playing you a nice little introduction to Hobbiton. So sit back and enjoy the ride. I'll be back with you in a few minutes' time. But our story starts 20 years after that. A lot of the rolling hills around you here are actually still the family farm, still working to this day. You can see some of the sheep just around us right now. In a movie, everything is so temporary. The film survives, but And the Hobbit. you're late. දැන් බස් එකේ ආවා අපි මෙතනට. මෙතන. Thank you. Anybody here seen the movies of The Lord of the Rings or The Hobbit before coming to Hobbiton today? Anyone seen the movies? Yeah. Okay. Even if you're not familiar or you're very familiar, I'm sure you'll still have a wonderful time. First one for a photo. Next one for a real Hobbit home experience of the first Hobbit film. Let's go. අපි දැන් මෙතනින් තමයි ඇතුළට යන්නේ. අර කෙනා තමයි ගයිඩ් අපිට ඉන්න. මේ ඉන්නේ දේව්. ඔයාලා දන්න. මෙතන තමයි අර ගැන්ඩල්ෆ් කරත්තෙන් යන්නේ මේ නැද්දේ. මේ පෙන්නයි. මේ සෑම්ගේ ගෙදර
මේ තව ඒ වගේ ගයක් මේ වගේ 44ක් තියෙනවා මේ ෂයවල. මේක තමයි ප්‍රවුඩ් ෆුඩ් එක ගෙදර. මෙතන ප්‍රවුඩ් ෆුඩ් අතුගා ඉන්න ගමන් අර මේ ගැන්ඩල්ෆ් යනකොට රවන්නේ මෙන්න මෙතන ඉඳ. ඒගොල්ලන්ගේ මාළු වේදලා තියෙන තැන තමයි අතන. ටේ බොක්ස් එකටම තියෙනවා අයිකන් එක. අර ප්‍රවුඩ් ෆුඩ් එක තියෙන මාළු. මේ තින්නේ ෂයා ගම්මානේ. ඒගොල්ලෝ හිටියේ මෙන්න මෙතන තමයි වැඩ කරන ගම. මේ තියෙන්නේ තැන් නිකන් පේනවනේ හෝල් වගේ අපි එකක් ළඟට. මේ ඇත්ත මී පැණි මෙතන ගෙදර හිටියේ මී පැණි හදපු එක්කෙනා. අද දවස හොඳයි දෙන්නටම ටයිම් එකත් හොඳයි අවුවත් හොඳට තියෙනවා. එන අයට පළවෙනි ස්ලොට් එක තෝරගන්නත් හොඳයි 8:40. ඒතර කවුරුත් ඇවිල්ලා නැහැ. අපි තමයි පළවෙනිම අය. දැන් 9ට එක ස්ලොට් එකක් තියෙනවා. එයාලා අපිට පිටිපස්සෙන් එන්නේ. එතකොට අපි ඉස්සරහට අපි යන්නේ අපි ඉස්සරහට කවුරුත් නැහැ. අපි තමයි මුලින්ම ආවේ. ඒකත් හොඳයි. මේ ෂයවල වතුර මේ තමයි ෂයවල වතුර. ඔය දැන් පල්ලෙන් එන්නේ 9ට ආපු කට්ටිය. අපි 8:40 නිසා අපි ඉස්සරහ කවුරුත් නැහැ. මේ බනිස් ඇත්තද? ඇත්තේවද දෙයෝ? නෑ. එහෙනම් යා බේකරියෙන් අපි යන් තව ඉස්සරහට. මේ බේකරි අයිතිකාරය. නැද්ද? බේකරි කවුරු? ඒ බඩගිනි වරෙන්කෝ එළියට අඩු. රෝඩෝ නෑ. ගන්න. Sized doors, they built different sized bag ends. Now up on bag end is this wonderful oak tree. If you haven't realized, this is our 100% artificial tree. This entire tree is man-made for the films. මේ ඩෝ එක අරන් තමයි මේ ගැන්ඩල්ෆ් යන්නේ ඇතුළට. බිල්බෝ බගින්න හම්බෙන්නේ මේ බිල්බෝ ගෙදර. මෙතන තමයි ගැන්ඩල්ෆ් ඇතුළට යන්නේ. බිල්බෝ ගෙදරින් අපි යනවා බිල්බෝ ගෙදරින් අපි පාටි ට්‍රී එක පැත්තට යනවා. බිල්බෝගේ බර්ත්ඩේ පාටිය තියෙන අපිට එන්න කිව්වා. දැන් අපි එහෙ යනවා. මෙතන තමයි මේ බිල්බෝගේ බර්ත්ඩේ පාටිය තිබ්බේ. මේ අර තියෙන ට්‍රී එක මෙන්න මෙතන ඉඳන් තමයි අර
අපේ ගයිඩ් ගිහිල්ලා ඒ නිසා අපි යනවා දැන්. අපි යනවා පාටිය තිබ්බ තැනට. Is lit off by Pippin and Merry, the mischief is hot. The firework explodes, goes down and turns into a dragon. The dragon goes over and explodes over the lake. The way we're passing a yellow door, number 3. Back. ගේ ඇතුළට යනවා. මේක තමයි පයිප් එක. මෙයා ගහන්නේ පිපි ගහනවා ඕඩෝ බිල්බෝ බැගින්ස් ගහන පයිප් එක තමයි. මෙතන තමයි ෆ්‍රෝඩෝ නාන දන සිරාවටනේ. මේ ටොයිලට් එක देवी बाबा गोवा गेड़ी आती है अतला Dia tak laundry ke? Cuba dia linda kau ada lagi. මේ නිව්සීලන්ඩ් වල තියෙන අයිකන් එක මෙහෙම මේක අපි බලන්න යන් ඊළඟට මෙතනින් චූටි ලිඳක් තියෙනවා ලොන්ඩ්‍රියටම ඇතුළටම වොෂින් පවුඩර් මේ ටික දෙනවා මෙතන තමයි රෙදි ටික හේදෙන්නේ මෙතන වොෂින් මැෂින් එක දෙක බලන්න කැරගෙනවද කියලා නෑ නේ මොන හරි කන්න ඕනේ නේ බඩගිනියද ඈ ඔයාලට පයි එකක් තියෙනවද මම තේක පොඩ්ඩක් බලනවා මේ පත්තරේ පොඩ්ඩක් මොනවද දන්නේ නැහැ විස්තරේ තියෙන්නේ ෆ්‍රෝඩෝ නැති වෙලා අපි ඩ්‍රින්ක් එක ගන්න යන්නේ පබ් එකට මේ පබ් එකේ නම තමයි ග්‍රීන් ඩ්‍රැගන් නිව්සීලන්ඩ් වල තියෙන හොඳම පබ් එක තමයි ග්‍රීන් ඩ්‍රැගන් දැන් අපි යන්නේ ග්‍රීන් ඩ්‍රැගන් පබ් එකට අපි ගිහලා බලමු මොනවද අපිට බොන්න දෙන්නේ කියලා ඔලේ මේ වාහනේ පිටිපස්ස දිය තියෙන අර කුර පප් එකේ තියෙන නාමල් මේ පිටිපස්සේ ඒ වගේ කතා ෆිනේල් බියර් කෑන් එක
Green Tech. පිටිපස්ස අපෙන් පේන්නේ මේ මොනවාද? Green Dragon pub Green එක. Dragon pub එක. මේ අපි තාම දැන් අපි අතරට ඉන්නේ අර ගැන්ඩල්ෆ් මේ ආපු පාලම උඩ. ඔව් මේ මෙතනින් තමයි. So we've got the stout, the ale, the cider, or the non-alcoholic ginger beer. 2 ginger beers? Thank you. cheers. බලන්න රසයිද කියලා. හරිම රසයි ජින්ජර් බී එක. හරිම රසයි. අපි මෙතන මේ වගේ තැනක ඉඳගෙන තමයි බොන්නේ. හරිම රසයි ජින්ජර්. ඒක ජින්ජර් බීර් රහයි. පැය දෙකයි දෙන්නේ. ඒ ගයිඩ් එකම අපි යන්න ඕනේ. දැන් අර ගේ ඇතුලේ වුණත් අපි ගිහිල්ලා මේ ඒ කියන්නේ එළියට එනකොට ඒගොල්ලෝ දොරවල් වහගෙන මෙන්නේ. එතකොට අපි ඒ ටික මේ වීඩියෝ කැප්චර් කරගෙන ටක් ටක් ගාලා එළියට එන්න ඕනේ. හරිම රසයි. ඒක ඇත්තට රහයිනේ. පස්සේ තියෙන එකම මේ අපි හැමතිස්සෙම අර මේ ඉන්න නිකන් කන්ෆියුස් වෙලා වගේ එහෙම ඉන්න මේ එතන හරියම අර ඉප්පට් දෙක ඇතුළත අපි ඉක්මනට හැමදේම බලා ගන්න ඕන. මිස් වුණත් මොකක්වත් ආයි යන්න බෑ. ඕක තමයි මෙතන තිබ්බ ප්‍රශ්නේ. මේ අපිට මොනවා මිස් වුණත් දන්නේ නැහැ. දැන් අර එකම දේ අපි පුළුවන් තරම් හොඳට වීඩියෝ කරගත්තා. අපිට මේ එක chance එකක් හම්බුණා. මේ කියන්නේ මිස් වුණාන මිස් වෙන ගෙදර ඒ වුණාට ඒකත් අපි ගත්ත කොහොම හරි. මේ එක chance එකක් හම්බුණා. අපි දැන් අතන ජින්ජර් බියර් බිබී ඉන්නකොට අපේ සෙට් ටුවර් ගයිඩ් ගිහිල්ලා. එතකොට අපි බස්සේ ගිහිල්ලා අපි දැන් වැඩිපුර වෙලා නෝමල් පැය දෙකයි දෙන්නේ මේ ඇයට. අපි ඊට වඩා හිටියේ අපි මං හිතන්නේ ඊට පස්සෙත් නෙමෙයි ඊට පස්සේ ඊට පස්සෙත් ටීම් එකත් එක්ක දැන් අපි යනවා. එතකොට අපි වැඩිපුර වෙලාවක් හිටියා. මෙතනින් ඉවරයි. අපිට මේ අලුත් එක්කෙනා හෙනා හම්බුනේ. අලුත් ගයිඩ් හෙනා. එයත් එක්ක අපි යනවා යාළගේ බස් එකේ. අපි එක ගයිඩ් කෙනෙක් ඔව් අපිට ෆුඩ් බෝඩ් එකේ දන්න යන්න වෙන්නේ. Thank you. Thank you. ඇවිල්ලා තියෙන්නේ මෙතන නිකන් ෂොප් එකක් වගේ තියෙන්නේ. මෙතන හොබිටන් වල අපිට මොන හරි මෙමරීස් එකතු කරගන්න පුළුවන්. කැමති දේවල් ගන්න පුළුවන්. එක එක ස්ටැචුස් තියෙනවා. එක එක දේවල් තියෙනවා. මෙතන මේ හොබිටන් Lord of the Rings කියලා ගහපු කැප්ස් තියෙනවා මෙතන. මේ වගේ එකක් ගමුද අපි? මේ වගේ දේවල් තියෙනවා. අපිත් මොන හරි ගන්න ඕන දැන් බලනවා. වෝඩ්ලෝසු තියෙනවා. ඊට පස්සේ මේ මැග්නට් එකක් නැත්නම් මේ කවදා හරි ෆ්‍රිජ් එකට අරගෙන මැග්නට් තියෙනවා නම් ඒත් හොඳයි. ඒවා ඇති අනිවාර්යෙන් අපි බලමු.
මේ අර ඒගොල්ලන්ගේ කන් කුරුමිට්ටන්ගේ කන් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ ලොකු කකුල්. නාමල් මග්ස් තියෙනවා. මග්ස් තියෙන ඒවා චුට්ටක් ගන්න. මොකද කියන්නේ $15යි. ක්වොලිටි නැතුව ඇතිනේ. මෙතන නිකන් පාපිසිත් තියෙනවා. බෑග්ස් තියෙනවා. මේ ඉන්නේ ඒගොල්ලෝ. අපි ඇත්තේ කොට අන්නේ ඇත්තේ ගම් කොට. ඇඳුම් තියෙනවා, ස්වීටර්ස් තියෙනවා, ග්ලව්ස් තියෙනවා, මග්ස් තියෙනවා. මෙන්න මේවා අරගෙන අපිට යන්න තිබ්බේ ඒක අපි දැක්කේ නෑ. ඕගොල්ලෝ මේ මෙතනින් මේ මුලින් අරගෙන මේ වගේ අරගෙන දාගෙන යන්න. ෂර්ට් එකේ තියෙන ලස්සනයි. මේක ඇවිල්ලා ෆ්‍රිජ් මැග්නට් එකක්. ෆ්‍රිජ් එකේ ගහගන්න පුළුවන්. අපි තියෙන ගත්තා. කියලා ගහලා තියෙනවා. බයි අපි යනවා. see you අලුත් වීඩියෝ එකේ හම්බෙමු. bye